ඉතින් සුබ දවසක් හැමෝටම. අද කියලා දෙන්න හදන්නේ ලියන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන දෙයක් හරියට ලියාගන්නේ කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ හාල් ලුරයක්. කිලෝ 5 හාල් කොට්ටයක්. ඉතින් මෙන්න මේ හාල් බෑග් එක ලියන්න ගිහිල්ලා ඔයත් ඕන තරම් අමාරු වෙట్లా ඇති නේද? අද කියලා දෙනවා හරිම නිවැරදි විදියට මේ හාල් බෑග් එක ලියාගන්නේ කොහොමද කියන එක. ඉතින් මෙන්න මේ තියෙන හාල් බෑග් එක දෙපාරක් මහපු හාල් බෑග් එකක්. හැම හාල් බෑග් එකකම මෙහෙම දෙපාරක් මහන්නේ නැහැ. මේක මොකක් හරි වැරදීමක් නිසා දෙපාරක් මහලා තියෙනවා. ඒක අපිට වාසියක් වෙනවා. මොකද මට මේක දෙපාරක් ඔයාලට කියලා දෙන්න අවස්ථාව ලැබෙනවා මේක නිසා. අපි එහෙනම් වැඩේ පටන් ගමු. හාල් බෑග් එකක පැති දෙක මහලා තින්නේ දෙවිදියකට. එක පැත්තක නූල් පොටවල් දෙකක් බලා ගන්න පුළුවන්. අනිත් පැත්තේ තනි නූල් පොටක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මෙන්න මේ පෙන්නන පැත්තේ තනි නූල් පොට විදියට මහපු පැත්ත තමයි මේ පෙන්නන්නේ මම. මේකේ අනිත් පැත්ත එහෙම නෙමෙයි තියෙන්නේ. මේකේ අනිත් පැත්ත නූල් පොටවල් දෙක වෙන්න තමයි මේ මැස්මේ තියෙනවල වරදවා වටහා ගන්න එපා. මේක දෙපාරක් මහපු බෑග් එකක්. මේ දෙපාරක් මහපු නිසා තමයි මේ දෙකක් මේ විදිහට පේන්නේ. නැත්තම් තනි මැස්ම මහපු එකේ නූල් පොටවල් දෙකක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ පේන්නේ පොටවල් දෙක සහ තනි පොට තියෙන විදිය. පොටවල් දෙක තියෙන පැත්ත හරියට දන්වැලක ආකාරයට තමයි තියෙන්නේ. ඉතින් අපි මෙන්න මේ විදිහට අරගෙන ඉස්සරහට තියා ගන්නවා අපි තනි පොට තියෙන පැත්ත. තනි පොට තියෙන පැත්ත මේ විදිහට ඉස්සරහට තියාගෙන තනි නූල් පොට තියෙන එක කපලා දානවා. එතකොට අර දන්වැල වගේ තියෙන පැත්තත් එක්ක ඒ ගැට ගැහිලා තියෙන තනි නූල වෙන් වෙලා වෙනම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එතකොට ඒ තනි නූල පොඩ්ඩක් ඇදලා දාන්න තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. මේව කපා ගත්තට පස්සේ තනි නූලෙන් ඩබල් නූල වෙන් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තනි නූල ඇදලා ගන්න තමයි තියෙන්නේ. මේක හරිම සරලයි, හරිම ලේසි, ඒ වගේම විනෝදයි. ඉතින් මෙන්න මේ විදිහට මම හාල් බෑග් එකේ නූල ලියාගත්තා. මේක දෙපාරක් මහලා තියෙන බෑග් එකක්. ඉතින් අනිත් නූලත් මම ඔයාලට මෙන්න මේ විදිහටම ලිහලා පෙන්නන්නම්. මේ විදිහට කෙලවරට ගන්නවා තනි මැස්ම තියෙන පැත්ත. ඊළඟට මෙන්න මේ විදිහට තනි මැස්මේ තනි නූල් කෑල්ල මෙන්න මෙහෙම කපලා දානවා. කැපුවට පස්සේ ඔයාට තනි නූල වෙන් කරගන්න පුළුවන් අර ඩබල් මැස්මෙන්. ඩබල් මැස්ම අඳුර ගන්න ලේසි. ඒක තියෙන්නේ දන්වැලක් වගේ. ඉතින් මෙන්න මේ විදිහට ඩබල් මැස්මෙන් තනි මැස්ම වෙන් වුණාට පස්සේ ඒ තනි නූල කලින් විදියටම මෙන්න මෙහෙම ඇදලා දාන තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා හැම කෙනෙකුටම මේක පැහැදිලි වෙන්න ඇති කියලා. හරිම සරල ලේසි දෙයක්. ඒ වුණාට අපි මෙච්චර කාලයක් අමාරුවෙන් කරපු වැඩක් තමයි මේක. අදින් පස්සේ මේ අමාරුවේ වැටෙන්නේ නැතුව මේ වැඩේදී මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් මේක ලේසියෙන් ලියා ගන්න. ඒ වගේම මේක තව කෙනෙකුට දකින්න, දන්නේ නැති කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ අධ්‍යාපනික දේවල් ඔයා ළඟටම ගෙන්න ගන්න CH Academy අපිව subscribe කරන්න කියලාත් ආරාධනා කරනවා.